ඕකේ ගයිස්, අද අපි අලුත් කෑම් ග්‍රවුන්් එකට යන ගමන් ඉන්නේ. මේ කෑම් ග්‍රවුන්් එක මටුවිර බේ. මේ තියෙන කෙරිකරි වල මටුවිර බේ එකේ තියෙන්නේ මේක ඕක්ලන්ඩ් වල ඉඳන් කෙරිකරි වලට ඇවිල්ලා එතන ඉඳන් කයිට යන පාර තමයි මේක තියෙන්නේ. හැරිලා කිලෝමීටර් 30ක් නෑ 15ක් වෙන්න දෙන්නේ. අපි දැන් මෙතන ඉඳන් පටන් ගන්නවා කෑම් ග්‍රවුන්් එකට බහින පාර. පට ලොකේෂන් එකක්. මෙතන ඉන්න කෑම් සයිට් එන්ට්‍රන්ස් එකේ මේක ප්‍රීබුක් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකෙන් ප්‍රීබුකින් එකක් දාලා එන්න පුළුවන්. නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා බුක් කරන්න පුළුවන් කෑම් ග්‍රවුන්් එක විතරක්. හැබැයි කැබින් බුක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔන්ලයින් දාන්න ඕනේ. මෙතන ඒගොල්ලන් ජෙනරල් ස්ටෝර් එක තියෙනවා. ඒකට ගිහිල්ලා එතනින් ටැග් එකක් තියෙනවා. ටැග් එක අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. ටැග් එක අරගත්තාට පස්සේ ඇතුළට යන්න පුළුවන්. කෝඩ් එක ස්කෑන් කරලා තමා ගේට් එක ස්කෑන් කරලා ඇතුළට යන්න ඕනේ. අරගෙන යනවා ටැග් එක ඒගොල්ලෝ ඇතුලේ තියලා මං ගියේ. මේ තියෙන්නේ අපේ කෑම් ග්‍රවුන්් එක. මේ පැත්තෙන් බෝට් රෑම්ප් එක තියෙනවා. මේ පැත්තට එන්න. ඔක්කොම පවර්ඩ් කෑම් ග්‍රවුන්්. මේ පැත්තෙන් අනිත් බෝට් රෑම්ප් එකක් නැහැ. නිකන් ඩයිවින් කරන්න නම්මනම් වලට ෆිෂින් කරන්න විතර මොකද තියෙනවා. නැත්නම් අපේ කෑම් ග්‍රවුන්් එක. අපි ඉන්න දැන. මේ පාරෙන් මෙතන උඩ ගිහිල්ලා මේ උඩට කන්දක් තියෙන කන්දට යන්න පුළුවන්. Sinking of the Rainbow Warrior. කන්ද උඩට යන්න තියෙන්නේ. භාගයක් ආවේ නැත්නම් අම්මට සර් යන්නේ දෙනවා. දැන් කන්දේ භාගයක් ආවා කියලා හිතාගත්තා. භාගයක් ඇවිල්ලා නැහැ තාම. පට්ට ලස්සනයි වුණාට. සෙන් හයි සෙන්. මේ තියෙන කෑම් ග්‍රවුන්් එක උඩින් බලද්දි ඒ කන්දට නගිද්දි මේ ටික පේනවා ලස්සනට. පල්ලෙහා තියෙනවා මේක මේ බීච් එක ස්විම් කරන්න, ෆිෂින් කරන්න, බෝට් ලොන්ච් කරන්න හැමදාම මෙතෙන් කරන්න පුළුවන්. මේ පැත්ත මේ පේන බීච් එකේ මේ බීච් එක ගන්න පුළුවන් ස්නෝකල් කරන්න, ඩයිවින් කරන්න, ස්පෙයා ෆිෂින් ඒවට. තමයි මේක තියෙන ලස්සන මේ දෙපැත්ත මුහුද. කන්ද මුදුන්ට ආවා. උඩ තියෙනවා ඔඩි ආතල්ලයක් තියලා එතන.
පට්ට කොල්ටිනේ. අම්මට සර් මෙතන ඉඳන් ක්ලිෆ් යන්නේ තියෙන්නේ. ඉස්සර මෙහෙම වැටක් ගහනවා ඔන්න අල්ල ගන්න මෙතනින් ගෙලින් මේක තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ. ස්ටෑඩ් අප්. මටුවරි බේ ෆිෂින් කරන ගමන් ඉන්නේ දැන්. බයිටින් ෆිෂ් බයිටින් නෑ. පට්ට කොල්ටි. මම ඉන්න පොට් එක. හරිදින අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එක. වටේ මූද තියෙන්නේ. පට්ට ලොකේෂන් එකක් නේද? ඉතින් හොඳ බයිටින් නෑ. නමුත් දිගටම ෆිෂින් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. අපිට අර ගල දිහාට shift වෙලා අර පැත්තට shift වෙලා තා try එකක් දෙන්න හදන්නේ දැන්. පට්ට quality වතුරයට පෙන්වන්න පුළුවන්. Mainly kingfish. Yeah, over.
එන්නේ අමිල බ්‍රෝ තා පොඩ්ඩෙන් දෙරි ගන්න යන්නේ. ඔව්. මේ තියෙන අපේ කැම්ප් එකේ ඉඳලා දකුණු පැත්තට තියෙන බීච් එක. මේක ලස්සනයි බීච් එක. මම පොඩියට සෙල්ලම් ගන්න පුළුවන් ලස්සන බීච් එක. ඒකට ලස්සන පුටුවක් තියෙනවා. මම දැන් ස්නෝකල් කරන්න යන්නේ මේ අවට. අමිලයි වතුර පට්ට සීතලයි. නිකන් ඉන්න බෑ උනාට. බහලා ගියාම ලුණු මිදිලා සේම් පොඩ්ඩක් කරගහගෙන යන්න බෑ නේද? සේනාවත් කරගහගෙන යන්න ඕනේ. එයාට බලන්න ඕනුනේ. අම්ලා යන පැත්තෙන් ආව බොක්කුවේ. පිටිගේ ස්නෝකල් කරන්න යන්නේ. මට ෆින් දෙක පොඩ්ඩක් දෙන්න. ෆින් දෙක. ෆින්. නැටි ලස්සනයි මේ ටික. මෙතන කේව් එකක් තියෙනවා. මේ කේව් එකෙන් ගිහිල්ලා එයා ඇතුලෙන් එළියට එන්න පුළුවන්. කොහේ යන්න එපා කොහෙද යන්නේ? මෙතන. එන්න පුළුවන්. මෙතෙන්ට ආවට පස්සේ අතනින් වතුරෙන් යන්න තියෙන්නේ. මෙතන ලස්සන කොල්ල බල්ල ගන්න. ඈ? මෙතන ලස්සන අය අම්ලේ කොල්ලව ගන්න. මේ තියෙන කේව් එක.
Okay. Okay. Nanti nak cave kan. Let's go. Sen come. Huh? අනේ වන්ද මේ ගල් එස්සන සෑහෙන. ගල් උඩින් එන්න එපා ලෙස්ස. වතුර එනවා. මෙතෙන්ට වතුර එනවා. මගේ ඔළුව වැදුනා කියලා මේ රබර් එක ගන්න. කොහොමද මෙච්චරයි රත්තරන් කැල්ලක් ආවම මෙතන. ගෝල්ඩ්. දැන් කේව් එක ක්‍රොස් කරලා අනිත් පැත්තට යන්න දෙන්න. අර මුරුණු තතෝට දින මොකක් කරේ? ඒ වැඩක් නැහැ නේ. අනවශ්‍ය දොලවන්න. එළිය තින්නේ. මේ තියෙන අපේ සන්සෙට් බීච් එක. ඔව්. මාළු පෙන්නන්න ඕනේ. නෑ. මෙහෙම එන්න බැරි වෙන්නේ නේද ඔයාලට? मेन टॉयलेट එක මේ වගේ මේ එහා පැත්ත එකක් තියෙනවා ගර්ල්ස් වුමන් එක ටැග් එකෙන් තමයි අතට යන්න ඕනේ
මෙතන පොඩි ෂොප් එකක් තියෙනවා. ෂොප් එකේ තියෙනවා ෆිෂ් බේට්, බියර්, පොඩි කෑම જાති හැබැයි ගණන් අත්‍යවශ්‍ය දේවල් එකකින් ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඩම්ප් ස්ටේෂන් එක කැරවෑන් වලට ගේට් එක. අද අපි අන්තිම දවසේ මෙතන ඉන්න. අපි දැන් පිටත් වෙන්න හදන්නේ. චෙක් අවුට් ටයිම් එක 10ට තියෙන්නේ. මේ පැත්තේ තව තියෙනවා කැරවෑන් පාකින්, බීච් ෆ්‍රන්ට් පාකින්, පවර් අන්පවර්. අතන ඇතින් තියෙනවා ෆිෂ් ෆිලට් කරන්න, ගට් කරන්න, සුද්ධ කරන්න ප්ලේස් එකක්. hot water, cold water free. ඔක්කොම per person $18යි. unpowered campground එක. ඉතින් මේ වගේ පොට්ටයක්. ඒක ලස්සනයි. මේ බීච් එක අයිනටම කැම්පර් වෑන් එක පාක් කරන්න පුළුවන්. නැත්නම් ටෙන්ට් එක ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ආතල්ලක ඉන්න පුළුවන්. දැන් ටයිඩ් එක එළියට යන ගමන් තියෙන්නේ. මේ තමයි බීච් ෆ්‍රන්ට් එක පැත්තක. මෙතන කැම්පර් වෑන් එක ගහගෙන මෙතන බීච් එක ගාව ඉන්න පුළුවන්. අපි පැක් කරලා ඉවරයි දැන්. තව පොඩ්ඩක් අපි යනවා මෙතනින්. ඉතින් අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා අනිත් පැත්තේ බීච් එක. ෆිෂින් කරන්න පුළුවන් මේ පැත්තේ, ස්නෝකලින් කරන්න පුළුවන්, ඩයිවින් කරන්න පුළුවන්. කට්ටිය දැන් ස්නෝකලින් කරනවා. ඊ අපි කරා. මෙතනින් පොඩි ඩිංගියක් වගේ පොඩි බෝට් එකක් මෙතන ලොන්ච් කරන්න පුළුවන්. ලස්සන වෝක් එකක් තියෙන. පොඩි ක්ලිප් එකක් තියෙනවා. එනට පරිස්සමෙන් ගියොත් ලස්සනයි පට්ට කොල්ටි. ඊ අපි මෙතන මේ කඳුලට තමයි අපි ගියේ. ඒ වගේ මේ කෝස්ටල් මේ ලයින් එක දිගේ යන්න පුළුවන්. ඊ මම පෙන්නවා වගේ. ඒ ගොඩක් ඇක්ටිවිටිස් කරන්න පුළුවන් මෙතන. දෙපැත්තම බීච් ඔක්කොම kids friendly. හැබැයි pets ලාව ගේන්න බෑ මෙතෙන්ට. rock pool තියෙනවා. මේ නාන්න පුළුවන්. පරස්සමෙන් මේ ටිකට ආයදින්න ඕනේ. උඩ ට්‍රැක් එකක් තියෙනවා. හොඳ ප්‍රොපර් ට්‍රැක් එකක්. මම ඉතින්ට ක්ලිප් තියෙන කෙලින්ම මේ වටේම මේ කාවයි ඉන්නවා, ස්නැපර් ඉන්නවා, ත්‍රිවේලි ඉන්නවා. ඕන තරම් ස්නෝකල් කරන්න පුළුවන්. අර දෙන්නෙක් කරනවා අතන දෙන්නෙක් කරනවා. ඕකේ නම් අපි කැම්ප් ග්‍රවුන්ඩ් එළියට යන්න හදන්නේ දැන්. මේ වගේ තවත් ලස්සන තැනක ආපහු සෙට් වෙනවා.